මොකද්ද බං උඹට වෙලා තියෙන්නේ? ඇයි බං මේ මේක පාටම හිටපු ගමන් නැගිටලා යන්නේ? එදාත් උඹ මෙහෙම නැගිටලා ගියා. දැන් එතකොට අශේන් කියන්නේ අශේන් කරන වැඩේ හරිය කියලාද? මොකද්ද? මගේ කාමරයට ඇවිල්ලා මට පාඩම් කරන්න දෙන්නේ නැති එක. අඩෝ. සෝරි බං. very sorry මචං. ඔබට ඩිස්ටර්බ් කරන්න හිතාගෙන නෙමෙයි මං උඹේ කාමරේට ආවේ. මට ඕනේ මං ගන්න අතල් එක උඹත් එක්ක ෂෙයා කරගන්න විතරයි බං. උඹ වගේ කාමරේට එන්නේ නැති ඉඳ තමයි මං උඹේ කාමරේට ආවේ. උඹ දන්නවනේ බං. මගේ එහා පැත්තේ කාමරේ ඉන්නේ උන් දෙන්නම නාකි ඔෆිස් යන ඩයල් දෙක. අශේන් මං ගැන වැරදියට හිතන්න එපා මචං. මම මේ කොළඹ ඇවිල්ලා නැවතිලා ටියුෂන් ගිහිල්ලා ඒ ලෙවල් කරන්නේ පුළුවන්කමකට නෙමෙයි මචං. වෙන කරන්න දෙයක් නැති හින්දා. අපිට ඉගෙන ගන්න පුළුවන් වුණාට විදියක් නැහැ. ඉගෙන ගන්නව ඇරෙන්න ජීවිතේ ගොඩ එන්න වෙන ක්‍රමයකුත් නැහැ. මට මේ රෙද්දවල් තේරෙන්නේ නෑ බං. අපේ අම්මට කිව්වට කොච්චරවත් අහන්නෙත් නෑ. මං ආස නෑ බං මේවට. තාත්තට සල්ලි තියෙන නිසා මම මෙහෙම ඉන්නවා. ඇත්තටම මට ඉගෙන ගන්න බෑ බං. මට මේ මගුල් තේරෙන්නේ නෑ. අඩේ. ඔන්නෝම ඉනා වෙලා හිටාන්කෝ. හැම මගුලටම සීරියස් වෙන්න එපා බං. මට උඹත් එක කිසිම අවුලක් නෑ. ඔබට ඕන වෙලාවක මගේ කාමරේට එන්න පුළුවන්. Don't worry, be happy. මේක තමයි ළමයි ගැටලු. මගේ අභියෝගය තමයි මෙතන ඉන්න කවුරු හරි කෙනෙක් මට කලින් මේ ගැටලුව විසඳුවොත් මම දෙනවා විශේෂ තෑග්ගක්. ලබන මාසේ පන්ති කාඩ් එක ෆ්‍රී. මොකද කියන්නේ? පටන් ගමුද? කෝ නෑනේ කිසි ප්‍රතිචාරයක්. මොකද කියන්නේ? හරි. පටන් ගමුද? සර් ඔයාට මං හිතුවා අමත් එක තරහ වෙලා ඇති කියලා.
මං අශෙන්ගෙන් වගේ නම්බර් එක ඉල්ලගත්තා. කෝල් කරේ නෑ ඉතින්. බලන්නකෝ. අශෙන් අදත් ක්ලාස් කර. ඌට නම් ඉගෙන ගන්න කිසි උවමනාවක් නෑ. හැබැයි ඔයා නම් මාර බ්‍රයිට් කේස් එකක් නේ. මේ ඔයාට ෆ්‍රී වෙලාවක මං කතා කරන්නද? හලෝ නිසල් ඔව් මම දිල්කි. බිසීද? නෑ මට මේ ගණන් වගේක් අහගන්න තියෙනවා. ඔයාට කරදරයක්ද මේ වෙලාවේ? නෑ නෑ කියන්න උඹලා දැන් සෙට් වුණානේ. මොනවා සෙට් වෙන්නද හලෝ? මම මේ නිසල්ගෙන් ගණන් වගේක් අහගන්න. උඹ ගමෙන් එනකොට නම් හිටියේ දෙකටවත් ගණන් කරන්න බෑ වගේනේ. හා? උඹ ගණන් ඉගෙන ගත්තට කමක් නෑ. මූ නරක කරන්න එපා. මොකෝ නරක් වෙන්නේ නිසල් වෙජිටබල්ද බා?